ඔන්න මම අදත් ඇවිල්ලා ඉන්නවා chat 1 program එකත් එක්ක වෙනස් විදිහේ එක්කෙනෙක් ගැන කතා කරන්න. ඉතින් අද අපි බලමු අපිත් එක්ක එකතු වෙන්නේ කවුද කියලා. ඔයගොල්ලෝ දන්නවා අපි හැමදාම ලස්සන chat එකක් අහන් ඉන්න පුළුවන් හරි cool විදිහට කතා කරන chat එකක් අරන් ඔයගොල්ලෝ ළඟට එනවයි කියලා. අද මාත් එක්ක එකතු වෙන්නේ විනු. Hi විනු. Hi. විනුව මම හඳුන්වන්න ඕනේ නිරූපිකාවක් විදිහටද එහෙම නැත්නම් නිවේදිකාවක් විදිහටද? මම දෙකම කැමති වුණාට මගේ ගොඩක් ප්‍රයොරිටි එක තියෙන්නේ නිවේදිකාවක් කියලා. අපි මුලින්ම විනු ගැන චුට්ටක් කතා කරලෙමු. විනු මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? කාලේ ගත්තොත් මම ඇවිල්ලා නම් අවුරුදු 5ක් විතර වෙනවා. අවුරුදු 5ක් මුලින්ම ආවේ මොඩල් ෆීල්ඩ් එකටද එහෙම නැත්නම් මම මීඩියා ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉගෙනගෙන තමයි මේ ප්‍රසන්ට් කෙනෙක් වුණේ. ඊට පස්සේ ආසාවට මම මොඩල් කරනවා. තාම හැබැයි මොඩල් කෙනෙක් කියලා කියන්න බෑ. මොකද ඒකට ගොඩක් දේවල් මම හිතන්නේ ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕන, සහ එක්ස්පීරියන්ස් තියෙන්න ඕන. ඒකට මම නිවේදිකාවක් කියනකොට ගොඩක් කැමතියි. මොකද ඒකට අදාළ ස්ට්‍රගල් එකක් මම කරලා දැන් අද නිවේදිකාවක් වෙලා ඉන්නවා. විනුගේ ගම්පලාත කොහෙද? මම නුවර ඉන්නේ කොළඹ. එතකොට විනු ස්ටඩීස් කරේත් කැන්ඩිවලම තමයි. ඔව්. මම කියන්නේ O level එනකම් මම බණ්ඩාරේ ස්ටඩි කරලා ඊට පස්සේ හයර් ස්ටඩීස් වලට මම කැන්ඩි ගියා. අපි ගොඩක් ඉස්කෝලේ ගිහපු කාලේ ගැනත් කතා කරොත් කොහෙද ඉස්කෝලේ ගියේ? මම එක වසරේ ඉඳන් grade 11 වෙනකන් ගියේ බණ්ඩාරවැල. මගේ ගම බණ්ඩාරවැල. ඊට පස්සේ මගේ අම්මි නුවර, ඊට පස්සේ මම නුවරට shift වෙලා A level කරා සීතාදේ කොලෙජ් එකේ. ඊට පස්සේ දැන් කොළඹ ඉන්නවා. කොළඹ ඉන්නවා. පොඩි කාලේ ඉඳලම තිබ්බ බලාපොරොත්තුවක්ද මේ මොඩලින් ෆීල්ඩ් එකට එනවා එහෙම නැත්නම් නිවේදිකාවක් වෙනවා කියන එක? පොඩි කාලේ තිබ්බ ඩ්‍රීම් එක ඇවිල්ලා ඩාන්සර් කෙනෙක් වෙන්න ඕන කියන එක සහ ලෝයර් කෙනෙක් වෙන්න ඕන කියන එක. ඊට පස්සේ චුට්ටු ඇවිල්ලා A level කරනකොට පොඩක් ඉස්කෝලේ කට්ටියත් එක්ක මූව් වෙලා මට ප්‍රසන්ට් කෙනෙක් වෙන්න පුළුවන් කියලා දෙයක් තේරුණා. ඊට පස්සේ මීඩියා ෆීල්ඩ් එකට ආවා. මොකද උනේ ලෝයර් කෙනෙක් වෙනවා කියව අයිඩියා එකට? ඒක අතහැරලම දැන් අමාරුයි. ඉගෙන ගත්තා. චුට්ටක් විතර තාම අතහැරලා නැහැ. තාම අයිඩියා එක තියෙනවා කරන්න. ඒ ගමන් අර මීඩියා ෆීල්ඩ් එකේ වැඩ කරනකොට චුට්ටක් අනිත් දේවල් වලට ફોකස් කරන්න චුට්ටක් විතර අමාරුයි. ඒත් කරගෙන යනවා මම හිතනවා ඒකත් කරගන්න පුළුවන් වෙයි කියලා. ඔව් ඒකත් කරගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට වෙනවා අපි කතා කරනකොට මේ මොඩල් ෆීල්ඩ් එකට ඇවිල්ලා ගොඩක් කල් දැන් අවුරුදු 5ක් කියන්නේත් ගොඩක් කාලයක් වෙනවා. කොහොමද එක්ස්පීරියන්ස් එක? ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න එක හොඳයි කියලා හිතනවද? අමාරුයි කියලා හිතනවද? මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද තියෙන්නේ? ෆීල්ඩ් එකේ ඉන්න එක ඇත්තටම ගොඩක් අමාරුයි. මොකද අවුරුදු 5ක් කියන්නේ ගොඩක් ලොකු කාලයක්. එතකොට මම ප්‍රසන්ට් කෙනෙක් වෙන්න කලින් මම බැලුවේ කොහොමද ප්‍රසන්ට් කෙනෙක් වෙන්නේ කියලා. ඒකට ඇත්තටම මට අර කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න පුළුවන් ලොකු පෞරුෂයක් මට ඇත්තටම තිබ්බේ නැහැ. පාසල් යන කාලේ ඉඳලාද? ඔව් පාසල් යන කාලේ ඉඳලා අර ළමයි ඉස්සරහා ඉස්කෝලේ ඔඩියන්ස් එකක් ඉස්සරහා කතා කරාට කැමරාවක් ඉස්සරහා කතා කරන්න ගොඩක් බයයි සබකෝලේ තිබ්බා. ඊට පස්සේ මීඩියා ඉගෙනගෙන මීඩියා ස්කූල් එකේ ඉගෙනගෙන ඊට පස්සේ ප්‍රසන්ට් කෙනෙක් විදිහට ගොඩක් තැන්වල රිජෙක්ට් වෙලා දැන් ඕන තැනක ප්‍රසන්ට් කරන්න පුළුවන් කොච්චර කට්ටිය හිටියත් ඒක හැදුන කාලෙත් එක්ක. හැබැයි අර මොඩල් කෙනෙක් කියන එකට යන්න මම හිතන්නේ තව ගොඩක් මගේ සුදුසුකම් හැදෙන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවලුත් එක්ක මේ හොඳයි ඉතින් ෆීල්ඩ් එකේ ඉන්න එක හොඳයි. තමන්ගේ ආසාවක් ඉෂ්ට කරගන්න ලොකු කාලයක් තිස්සේ ඇවිල්ලා ඒ දේවල් කරන එක හොඳයි. මම හිතන්නේ ඒ හින්දා විනු කැමති විනුව අඳුරනවට නිවේදිකාවක් විදිහට නිරූපිකාවක් විදිහට නෙවෙයි. හරි. එහෙනම් අපි තවත් කතා කරනකොට මේ ෆීල්ඩ් එක ගැන තෘප්තිමත් භාවයක් නැද්ද? ලංකාවේ නිවේදිකාවකට ඉස්සරහට යන්න ලේසියිද? දැන් අපි විනු කිව්වා විනු ස්කූල් ගිහලා ඉගෙනගෙන ඒ විදිහට තැනකට ආවි කියලා. හැබැයි දැන් අපිට පේනවා නිවේදිකාව ඕන තරම් වෙහි වැහැලා ඉන්නවා. ඉගෙනගෙන තැනකට එන එකද හොඳ? එහෙමත් නැතුව ගහෙන් ගෙඩියනවා වගේ තැනකට එන එකද හොඳ? ඔව්. මගේ අදහස මගේ අයිඩියා එක ඉගෙනගෙන එන්න ඕන. මොකද ඉගෙන ගත්තේ නැත්තම් නිකම්ම තැනකට આવත් මං හිතන්නේ ඒකේ ලොකු වටිනාකමක් නැති වෙයි. අද මම ගොඩාක් ලොකු තැනක ඉන්නවා කියන්නේ උනට මං ඉන්න පොඩි තැනදී හරි මම තෘප්තිමත් වෙන්න සහ මට හිතට එකඟව සතුටු වෙන්න පුළුවන්. මං ඒක වෙනුවෙන් ලොකු ස්ට්‍රගල් එකක් කරා සහ ඉගෙන ගත්තා, ෆේල් වුණා. ඒ දේවලුත් එක්ක සහ මං කලින් කිව්වා වගේ මම ගමේ කෙනෙක්. මං කොළඹ නෙවෙයි. කොයි වෙලාවකත් මං කියන්නේ මං කොළඹ කියලා. මං කොළඹට ඇවිල්ලා මේ සමාජයට හුරු වෙලා දැන් අවුරුදු 4ක් විතර. ඒකත් ගොඩක් අමාරුයි. කොහොමද ඒ වෙනස් සමාජවල දෙකකින් මූ වුණාට පස්සේ ඔයාලට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ආවේ? අමාරුයි. මොකද මම කොළඹට ආපු මුල් කාලේ එතකොට මම ජොබ් එකක් කරන්න ඕනේ. මුලින්ම ජොබ් එක කරලා කොළඹට ආවේ. ජොබ් එකකට ආවේ. මොකද ඉගෙන ගන්න ගමන් මට හෙට යන්න දෙයක් කරන්න අමාරු හින්දා ඉස්සෙල්ලා ස්ටඩීස් වල පහසුවට තමයි කොළඹට මූව් වෙන්නේ. මම ජොබ් එකක් කරන ගමන් හිටියේ.
ඊට පස්සේ ඒක අතහැරලා මම කොළඹට වෙන ජොබ් එකක් හොයාගෙන ඒ ජොබ් එකත් එක්ක තමයි මම ස්ටඩීස් කරේ. එතකොට ඉතින් ගෙදර කට්ටියත් ළඟ තනියම හැමදේම කරගන්න ඕන, තනියම ඇනෙක්සයක් කරන් ජීවත් වෙන එක ලොකු ස්ට්‍රගල් එකක්. ඒ දේවලුත් එක්ක මං අද ඉන්න තැන සතුටු නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා මගේ ජීවිතේ මම ලොකු තැනකට යයි කියලා. ඉගෙන ගන්න ආවෙත් මේ announcing කියන part එකම ඉගෙන ගන්න ගමන්ම තමයි. ඔව්. announcing කියන part එක ඉගෙන ගන්න ගමන් මම radio presenting, dubbing, ඊට පස්සේ presenting මේ ඔක්කොම කවරේ media ඉගෙන ගන්න ගමන් තමයි auditions වලට ගියත් හැමදේම කරගත්තේ අතරතුර. ආයි කියන්නේ විනෝ කියලා කියන්නේ මොඩල් කෙනෙක්, ප්‍රසන්ටර් කෙනෙක් විතර නෙවෙයි වෝකල් ආටිස්ට් කෙනෙක්. වෝකල් ආටිස්ට් කෙනෙක් සහ දැන් මම ඒ කොච්චර කාලයක් ඉඳලාද? ඒත් ඒ කාලේ ඉඳලම පටන් ගත්තේ. හැබැයි අර ලොකුවට ප්‍රසන්ටිං වලට තමයි ફોකස් කරේ. දැන් නම් කමර්ෂල් ඩබින් කරනවා, කමර්ෂල්ස් කරනවා, ඊට අමතරව ඩ්‍රාමා එකේ ඇක්ටිං කරනවා. ඔව් ඒක තමයි රංගන ශාස්ත්‍රයට මෙච්චර කාලයක් පොඩක් ඇක්ට් කරන්න එන්න හිතිලා නැද්ද? තාම පටන් ගත්තේ නැද්ද? ෆස්ට් එක මගේ ෆස්ට් ෂෙඩියුල් එක ඉවරයි. ධනුෂ්කයගේ ඩ්‍රාමා එක ධනුෂ්ක අපි රත්නායකගේ ටෙලිග්‍රාම් එක ගැන පොඩ්ඩක් විස්තර කියමු. ධනුෂ්ක රත්නායකගේ ඩ්‍රාමා එකක් ඉස්සරහට එන්න තියෙන එකක් හොඳ ඩ්‍රාමා එකක්. ඒකටත් මම ඩ්‍රාමා එකකටත් මම නිකම්ම යන මම ඇකඩමි එකකට ගිහිල්ලා දැන් එන මාසෙ තමයි ඇකඩමි එකට ජොයින් වෙලා ඒකේ ඇක්ටිං ඉගෙන ගන්න ගමන් තමයි ඩ්‍රාමා එකටත් එන්නේ. මම හිතන්නේ හැම දෙයකම ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉගෙන ගන්න දේවලුත් එක්ක තමයි මම හිතන්නේ අපි සක්සස් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දැන් කවුරු හරි ඔයාට ටෙලිග්‍රාම් එකකට එහෙම නැත්නම් ෆිල්ම් එකකට කතා කරනවා කියලා හිතමු. එතකොට ඔයාගේ තෝරගන්න කැරක්ටර් එක මෙහෙම එකක් වෙන්න ඕනි කියලා එකක් තියනවද ඔයගේ ඔළුවේ? නැත්නම් එන චරිත වෙනුවෙන් ඕන සාධාරණයක් කරන්න රෙඩිද? එහෙම නැහැ. මගේ කියන්නේ මම ප්‍රසන්ටිං කරනකොට මම තනිකරම ෆෝකස් කරන්නේ මගේ ප්‍රසන්ටිං වලට කිසිම තැනක හානියක් වෙන්නේ නැති විදිය කැරක්ටර් එකක් නම් මම ඒක බාර ගන්නවා. මොකද මගේ ටාගට් එක ඇවිල්ලා මම හොඳ ප්‍රසන්ටර් කෙනෙක් වෙනවා කියන එක. මම අහන්නේ ඇක්ටිං පැත්තෙන්. ආට ලැබෙන කැරක්ටර් එක. ඇක්ටිං පැත්තෙනුත් හැම කැරක්ටර් එකක්ම ගන්න. මගේ ඒ කියන්නේ මට හානියක් වෙන්නේ නැති සහ මම කරන්න කැමති වෙන්න බෑ. මගේ හිතේ කැමැත්තෙන් කරන්න පුළුවන් එකක් තිබ්බොත් මම බාර ගන්නවා. මොඩල් ෂූට් වලදීත් ඔයා කැමති කන්සෙප්ට් මොන හරි තියනවද? මම මේ වගේ කන්සෙප්ට් වලට කැමති. එහෙම නැත්නම් මම බ්‍රයිඩල් ෂූට් වලට කැමති. මොන වගේ කන්සෙප්ට් ඔයා වැඩිපුර ෆලෝ කරන්නේ? මම බ්‍රයිඩල් වලට ගොඩක් කැමති. ඊට පස්සේ මම ග්ලැමර් ෂූට්ස් වලට මාර කැමති. ඊට පස්සේ හොඳ කන්සෙප්ට් එකක් තියෙනවා නම් වෙනස් කන්සෙප්ට් එකකට මම කරන්න කැමති. ෂූට්ස් කරලා තියෙනවා. මම හරි ආසයි වෙනස් විදිහේ කන්සෙප්ට් වලට ෂූට් එකක් කරලා මම ෆොටෝ එකකින් මාව ලස්සනට දකින්න මම මාර ආසයි. ඒකම මම හිතන්නේ මම ෆොටෝ ෂූට්ස් කරන්න. වෙනස් විදිහේ කන්සෙප්ට් කිව්වම මේ විනු කරලා තියෙන වෙනස් විදිහේ ෂූට් ටිකක් අපි කතා කරමු. මම වෙනස් විදිහේ ෂූට්ස් කරා ගොඩක් ග්ලැමර් කරලා තියෙන්නේ. ග්ලැමර් ෂූට්ස් කරනකොට කස්ටියම් වයිස් ග්ලැමර් නෙමෙයි මම හිතන්නේ ෆේෂියල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් ග්ලැමර් වෙන්න පුළුවන් නම් අනේ වගේ ෂූට් තමයි මම ගොඩක් කරේ. දෙක තුනක් කරා ඒවට සෑහෙන ආසයි. හොඳයි. එතකොට වෙනෝ මේ දැන් අපි මොඩලින් ෆීල්ඩ් එකෙත් ඉන්නවා. ඒ විතරනේ ප්‍රසන්ටර් කෙනෙක් විදිහටත් ඉන්නවා. එන හැමෝටම අහන්න ලකින්න ලැබෙන දේ තමයි ෆීල්ඩ් එක හොඳ නැහැ කියන කතාව. ඇත්තට මේ ෆීල්ඩ් එක හොඳද නැද්ද? විනෝගේ එක්ස්පීරියන්ස් එක විනෝ ගමේ ඉඳලා ආපු ගර්ල් කෙනෙක්. එතකොට විනෝට මේක අලුත් සමාජයක් වෙනවා. එතකොට අලුතෙන් මූව් වෙන්නේ. ඒ දේවලුත් එක්ක මොන වගේ චැලෙන්ජ් එකක්ද තිබ්බේ? ෆීල්ඩ් එකට ගෙදරින් ඉන්න ඇත්තටම අකමැත්තක් දුන්නේ නැද්ද? ගෙදරින් මීඩියා ෆීල්ඩ් එකේ ප්‍රසන්ට් කෙනෙක් විදියට එන එක ඇතුලේ ලොකු ගැටලුවක් තිබ්බේ නැහැ. අපේ අම්මා වුණත් හැමදාම කැමතිුනේ මම ටීවී එකේ ප්‍රසන්ට් කෙනෙක් විදියට දකින්න. ඒක මං කරාට අර ඇත්තම කතාව අර අපිට ෆීල්ඩ් එකේ ජොබ් එකක් නැතුව අපේම කියලා බිස්නස් එකක් පටන් ගන්න නැතුව තනියම සර්වයිව් වෙන්න ගොඩාක් අමාරුයි. අර කොච්චර කට්ටිය කිව්වත් තැනකට එනකන් අපි ඒක ඇතුලේ අපේ ජොබ් එකක් හරි අපි බිස්නස් එකක් හරි අපි අපේ පැත්තේ පාත් එක හදා ගන්න ඕනේ. ඊට අමතරව ඔයත් ප්‍රසන්ට් කෙනෙක් බලනවා ෆීල්ඩ් එකේ කොච්චර ප්‍රශ්න එනවද කියලා. ගෑලමෙක් විදිහට හරියට හිතුවොත් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නෑ. අර ඉක්මන් ගමනක් වන්න නෙත් මාත් අවුරුදු 5. තව අවුරුදු 5ක්වත් ඒ අනිවාර්යයෙන් මම හරි විදිහකට තැනකට එන්න මගේ හිතට ඉඳව. ෂෝට් කට් එකක් හොයන්න නැතුව හිමීට ගමන ගියොත් එහෙම ඉතින් ගැටලුවක් නැතුව ඉස්සරහට එන්න පුළුවන්. ගොඩක් අය ෂෝට් කට් හොයන එකෙන්ද මේ ප්‍රශ්නේ එන්නේ? අනිවාර්යෙන්. අනිවාර්යයෙන්ම ෂෝට් කට් හොයන එකෙන් සහ ඉක්මනට ගිව් අප් කරලා වෙලා අතහැරලා දානවා. හිමීට ගමනක් ගියොත් මම හිතන්නේ එච්චරම විනෝටත් ඒ වගේ ගිව් අප් කරන්න හිතෙච්ච අවස්ථා ඇවිල්ලා නැද්ද? තිබ්බා. සෑහෙන්න තිබ්බා. මොකද මම අතහැරලා වෙලා හිටිය දැන් තිබ්බා. මොකද මම කලින් බෑන්ක් එක වැඩ කරේ. බෑන්ක් එකේ ජොබ් එකත් එක්ක මම මේ වැඩ කරනකොට මට නිවාඩු ප්‍රශ්න ආවා. එතකොට මට ජොබ් එක අතහැරලා තනියම මේක ඉන්න බෑ. මොකද මට
ඇතරම මාර රෙස්පොන්සිබිලිටිස් ගන්න කෙනෙක් ගෙදර දේවල්ද හැමදේම මම සෑහෙන්න කරනවා ඒත් ෆුල් ටයිම් ෆීල්ඩ් එකට ආපු මුල ඒ ගන්න ගානත් මදි අතට ගානත් මදි එතකොට කොළඹ තනියම ජීවත් වෙන්න ඕන ගෙදරින්වත් මම එහෙම ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ එතකොට මම තනියම ජීවත් වෙනකොට ඒක ලොකු ස්ට්‍රගල් එකක් ඒවත් එක්ක ඉතින් දැන් අතහැරියේ නැද්ද කොයිම වෙලාවකවත් වැඩේ දැන් ගිය අවුරුද්දේ ෆෙබ්‍රුවරි යනකම් මම ජොබ් එක කරා බැංක් එකේත් කරා ඊට පස්සේ IT කම්පැනි එකක වැඩ කරා ඊට පස්සේ ඒ දේවලුත් එක්ක දැන් තනියම ඉන්න පුළුවන් දැන් නම් ඇත්තටම ගැටලුවක් නැතුව ඉන්න පුළුවන් ඊට අමතරව මම බිස්නස් එකක් කරනවා ඒ දේවලුත් එක්ක ලස්සට මැනේජ් කරගන්න පුළුවන් අපේ බිස්නස් එකක් මොකක්ද කියලා මගේ මම ක්ලෝතින් ස්ටෝර් එකක් පටන් ගත්තා ඊට අමතරව මම ඉස්සරහට ටීචින් කරන්න ඉන්නවා ඒ දේවලුත් එක්ක එතකොට ලේසි වැඩ ටික කරන්න වැඩ ටික මැනේජ් කරගෙන ඉස්සරහට යනකොට ලස්සනට ෆ්ලෝ එකේ යනවා ඒක හැදෙන්නත් පොඩි කාලයක් යනවා කාලයක් යනවා ට්‍රැක් එකට වැටෙන්නත් පොඩි කාලයක් යනවා ඒ කාලේ පොඩ්ඩක් කට්ට කාගෙනයි ඉන්න ඕනේ අපි සෑහෙන ලොකු කට්ටක් තියෙනවා ඔව් ඒක අනිවාර්යෙන් විනු දන්නවා මොකද විනු තනියෙන් කියන්නේ අපි මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ අර පවුල් වපසරියක් තුළ නෙවෙයි හින්දා අලුතෙන් පටන් ගත්තේ හින්දා විනු දන්නවා ඒකේ කට්ට කොච්චරක්ද කියලා සෑහෙන විනු මේ මොඩල් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට විනු කිව්වා මුලින්ම විනු තාම රෙඩි නෑ මම මොඩල් කෙනෙක් කියලා කියන්නේ කියලා. ඇයි දැන් අපි දකිනවා මොඩල්ස්ලා එනවා හතු පිපෙනවා වගේ ඕන කෙනෙක් ෂූට් එකක් දැක් කරපු ගමන් මම මොඩල් කෙනෙක් කියලා කියනවා. අපි දැක්ක වයිරල් ගියපු වීඩියෝ කීපයකුත්. ඉතින් දැන් විනුගෙත් ඇතිතරම් ෂූට්ස් තියෙනවා. විනු ඒවට ෆීචර් කරලා තියෙනත් ලස්සනයි. ඒ තාම විනු කියන්නේ නැත්නම් මම මොඩල් කෙනෙක් කියලා. එකක් මම අර කලින් කිව්වා වගේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕන සහ එක්ස්පීරියන්ස් මත තමයි අපි ඒකට සාධාරණයක් කරනවද නැද්ද කියන එක මම හිතන්නේ තීරණය වෙන්නේ. එතකොට මම ෂූට් එකක් කරන්න ඇත්තටම මම ඒකට ගොඩක් ආස හින්දා සහ මම මොඩලින් ෆීල්ඩ් එකේ දෙයක් කරනවා නම් ඇත්තටම අපිට ඒකට ලොකුවට අත්දැකීම් ඕන සහ දේවල් ගොඩක් තියෙනවා හැදෙන්න. විනු තාම රෙඩි නැද්ද? තාම රෙඩි නැහැ. මම තාම රෙඩි නැහැ මොඩල් කෙනෙක් කියලා කියන්නේ. හැබැයි මම කමර්ෂල් මොඩල් කෙනෙක් කියන්න කැමතියි. මොකද මම කමර්ෂල් කරලා තියෙනවා. ඒ හින්දා කමර්ෂල් මොඩල් කෙනෙක් කියනවට කැමති වෙනට අර සම්පූර්ණ අපි මොඩල් කෙනෙක් කියන කැටගරි එකට වැටෙන්න මම තාම සුදුසුකම් සහ අධ්‍යාපන මට්ටම සපුරගෙන නැති කියලා මම හිතන්නේ. හරි. එතකොට විනු අපි කතා කරනකොට මේ මොඩලින් ෆීල්ඩ් එකේ අපි සමහර දැකලා තියෙනවා මේ TikTok වලින් එන අය එනවා යනවා ඒ දේ අනුව මේ මොඩලින් ෆීල්ඩ් එකට හානියක් වෙනවද නැද්ද ඔයා හිතන විදිහට ඒ කට්ටිය ඒ කියන්නේ ෂූට් එකක් දෙයක් කරනවා එහෙම නැත්නම් TikTok වීඩියෝ එකක් කරනවා මම මොඩල් කෙනෙක් කියලා කියනවා. එයාට මොකද්ද කියන්න තියෙන්නේ? ඒක හොඳයිද නැද්ද? එක පැත්තක හොඳක් තියෙනවා අර අලුතෙන් කෙනෙක් එනවා. ඒ කියන්නේ හැම වෙලේම ෆීල්ඩ් එකට අලුත් මුණවල් හොයන ඉඳ අලුතෙන් කෙනෙක් එනවා. හැබැයි ටැලන්ට් එක තියෙනවද කියන ප්‍රශ්නේ ටැලන්ට් එකේ පොඩි ගැටලුවක් තියෙනවා සමහර තැන්වල අර කියන්නේ. දැන් අපි තැනකට ගියාම සීනියර් ආටිස්ට් කෙනෙක්ට මාරි විදිහට රෙස්පෙක්ට් කරනවා. දැන් අපිට වඩා සෑහෙන්න කට්ටිය අපි මූව් වෙනවනේ මේ ෆීල්ඩ් එකේ ඉඳි. දැන් එහෙම තැන්වලට ගියාම අලුත් අය සමහර වෙලාවල් වලට ඒ මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්නේ නැති සහ අර මහන්සි වෙලා දෙයක් ගන්නකොට තියෙන වටිනාකම එයාලා ළඟ නැහැ කියලා හිතෙනවා. මොකද හරි ෂෝට් කට්ස් තියෙනවා ඉක්මනට ඉස්සරහට එන්න. සහ ඒ ප්ලැට්ෆෝම් වලින් ඉස්සරහට එන chance එක තිබ්බට ඒ දේවලුත් එක්ක යාලට ඒ ගන්න දේ වටිනාකමක් තියෙනවද කියන ගැටලුව තියෙනවා. ඒක නිකන් හරි ඉක්මනට ලැබෙනකොට පොඩ වටිනාකම අඩු වෙනවනේ. ඒක හින්දා හැම පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි සමහර ටැලන්ටඩ් කට්ටිය ඉන්නවා. එයාලා ෆීල්ඩ් එකට එන එක හොඳයි. ඇවිල්ලා ඉතින් ඒ කට්ට කාගෙන කිසිම දෙයක් රුයින් කරන්නේ නැතුව ලස්සනට ෆීල්ඩ් එක හදාගෙන ගියොත් ඉතින් හොඳයි. මොඩලින් කරන්න ලංකාවේ හරියට ඉගෙන ගන්න තැනක් අපි දැකලා තියෙනවා. දැන් ගොඩක් ප්ලැට්ෆෝම් තියෙනවා. උගන්වනවා වෝක් එකේ ඉඳන් උගන්වනවා. මේ දේවල් ක්වොලිටි එකට යනවා කියලා විනු හිතනවද ලංකාවේ? සමහර තැන්වල ඒ ක්වොලිටි එක දකිනවා. හැබැයි මම වුණත් තාම ඒකට එන්නේ නැත්තේ හරි ක්වොලිටි එක මට වුණත් ගන්න තැනක් ඇත්තටම නැහැ. ඒ හින්දා සහ පැජන්ට් එකකට ගිහිල්ලා කැට්වොක් එකක් දැම්ම පමණින් මොඩල් කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ඒකටත් එක්ස්පීරියන්ස් තියෙන්න ඕන. සහ අපි බොඩි එකේ ඉඳලා හදන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔව් ඒක තමයි මම ඊළඟට අහන්නේ. මොඩල් කෙනෙක්ට මේන්ටේන් කරන්න ඕන දේවල් වලින් මුලින්ම වැඩිපුරම මේන්ටේන් කරන්න ඕන දේ මොකක්ද වෙන හිතන විදියට? අපි මොඩල් කෙනෙක් කියලා අපි දැක්ක ගමන් මොඩල් කෙනෙක් කියලා අපි අයිඩෙන්ටිෆයි කරගන්න යාගේ අපියරන්ස් එකේ. අපියරන්ස් එක සහ මම හිතන්නේ නොලෙජ් එක සහ එක්ස්පීරියන්ස්. ඔය මොඩල් කෙනෙක්ට නොලෙජ් එකක් ඕනද? අනිවාර්යෙන් ඕනේ. ඕකේ මම ඒක නිකන් ඒක ගොඩක් කට්ටිය නැහැ කියලා කියන්නේ අපි FB එකේ දැක්කත් පෝස්ට් එකක් දැක ගමන් කියන ඔලෙල් ෆේල් වුණ ගමන් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට කියලා ෂූට් එකක් කරනවා මොඩල් කෙනෙක් කියලා. එහෙම නැතුව හරියට ඉගෙන ගත්තොත් එහෙම ඇත්තටම මොඩල්
වෙන රටවල් වල මොඩල්ස් වලට මාර ලොකු නොලෙජ් එකක් තියෙනවා. මාර තැනක් තියෙනවා, මාර වැලියු එකක් තියෙනවා. අර අපේ ලංකාවෙත් සීනියර් මොඩල්ස්ලා ගොඩකට තියෙනවා නොලෙජ් එක. හැබැයි අර අලුතෙන් එන කට්ටිය හින්දා මොඩල් කෙනෙක් කියලා කියන්නේ ඉගෙන ගන්නේ නැති කෙනෙක් ගන්නට වැටිලා තියෙනවා සමහර තැන්වල. ඕකේ. ඒ තරක් නෙමෙයි විනු අපි පැජන්ට් පැත්තට හැරුණාම විනු try කළා නැද්ද කවදාවත් පැජන්ට් එකකට? මම පැජන්ට් එකට එක පාරක් try කරන්න හැදුවා. හැබැයි ඔක්කොම යන ගොඩක් පැජන්ට්ස් යන්නේ මුදල් මත සහ අනිත් දේවල් මත. ඒ දේවල් එක්ක ඉතින් ඉස්සරහට තැනකට આવුත් ඉතින් තමන්ගේ හෘද සාක්ෂියට එකඟවම හිතන්න සතුටු වෙන්න පුළුවන් මේ කියලා. අනිත් දේවල් කියලා විනු අදහස් කරේ. කියන්නේ වෙන බෙනිෆිට්ස් දෙන බෙනිෆිට්ස් වලට සහ ටැලන්ට් එකට තැනක් දෙයි කියලා මම හිතන්නේ නැහැ. ඔව් මේ මොඩල් ෆීල්ඩ් එකේ ගත්තොත් මොඩල් ෆීල්ඩ් එක විතරනේ ඕන ෆීල්ඩ් එකක් අපි දන්නවා වෙන දේවල් කියන්නේ ලිංගිකත්වය මත පදනම් කරගෙන දේවල් තියෙනවා. ඇත්තටම අවුරුදු 5ක් නෙවෙයි මාස 2ක් ඇති ෆීල්ඩ් එකට ඇවිල්ලා එක දවසින් තරුවක් වෙන්න පුළුවන්. ඔව් තරුවක්. ඒක හරි. විනුට ඒ වගේ ආරාධනා හම්බෙලා නැද්ද? ආරාධනා ඇවිල්ලා තියෙනවා සමහර තැන්වල. කොහොමද මේ තැන්වල බැලන්ස් කරගෙන ඉස්සරහට යන්නේ වෙන? ඒකට මම හිතන්නේ ඒකට තමයි කෙල්ලෙක් ස්මාර්ට් වෙනවා කියලා කියන්නේ. මොකද මම අර කලින් කිව්වා වගේ ෆීල්ඩ් එකට ආපු මුල්ම කාලේ අපි මේ ෆීල්ඩ් එකෙන්ම සර්වයිව් වෙනවා. මේකෙන්ම යැපෙනවා කියන තැන හිටියොත් ඒ ආරාධනා පිළි අරගෙන ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම එහෙම යන්න සිද්ධ වෙනවා. මොකද ෆුල් ටයිම් ඕකටම මුලින්ම આવත් ඉගෙන ගන්නේ නැතුව. එහෙම නැතුව හරියට ඉගෙනගෙන තමන්ගේ කැරියර් එක තමන්ගේ ෆයිනෑන්ෂියල් පැත්තෙන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පුළුවන් ජොබ් එකක් කරලා ඒකට තමන් කැමති වැඩේ આવොත් බාරගත්ත නැත්නම් අයින් කරා. එහෙම තැනක ඉන්න පුළුවන්. මම අදටත් ඉන්නේ මම සුදුසු දේ ගත්ත මම කරා අනිත් දේවල් අයින් කරා. ඒකද මගේ ආත්මගතය දැන් උකරවල වටිනවානේ. කවදා හරි ඉතුරු වෙන්නේ ඒ දේනේ. ෆැෂන් කරන එක ගැන විනු මොකක්ද දරන අදහස? ෆැෂන් වලට විනුගේ ලිමිට්ස් තියෙනවාද? අපි දැක්ක විනුගේ අතේ ලස්සන ටැටු එකකුත් තියෙනවා. මම හිතන්නේ විනු කියන්නේ ටැටු ලව කෙනෙක්. ඔව්. ටැටූස් නම් කරනවා. ඒනනර සමහර තැන්වල පොඩ්ඩක් බැරියර් එකක් දාගෙන ඉන්න සිද්ධ වෙනවා. මොකද අපේ ගෙදර ප්‍රශ්න සහ ගෙදරින් කැමති ටැටු කරනවට පොඩ්ඩක් ටැටූස් වලට කැමති නැහැ සහ ෆැෂන් කරනකොට පොඩ්ඩක් සමහර තැන්වල කස්ටියුම් වල පොඩ්ඩක් ලිමිට් කරන්න වෙනවා. මොකද අපේ සමාජ ලංකාවේ සමාජ ශුට්ටක් වෙනස් වෙන්නේ. අපි මේ ෆැෂන් ගැන කතා කරනකොට විනු කොහොමද තැනට ඔබින විදිහට අපි ෆැෂන් තෝරගන්නේ? අනිවාර්යෙන් ඒක ඇත්ත. දැන් ඔයා අද ගත්තොත් ප්‍රසන්ට් කෙනෙක් කියන එක වාගේ දැක්කම තේරෙනවනේ. දැන් ප්‍රසන්ටින් කරන තැනක එහෙම අපි මොඩල් කෙනෙක් විදිහට යනකොට එහෙමයි. අපි ගෙදර යනකොට වෙනම විදියක්. ඒ වගේ ඉතින් අපි තැනට සුදුසු විදියට ඒ විදියට අපි ඇඩ්ජස්ට් වුණොත් ඉතින් ඇත්තටම ෆැෂන් කරන එක හොඳයි. තැනට සුදුසු විදියට. මොන හරි විශේෂයෙන් ආ කියන්නේ අඳින කලර්ස් තෝරාගන්න විදිහක් තියනවද නැත්නම් මම අඳින්න මේ වගේ ඒවා එහෙම එකක් තියනවද විනුගේ? මම ගොඩක් අස්සේ black and white වලට light colors වලට තමයි ගොඩක් කැමති. විනු දැක්කම අපිට වෙනවා විනු කියන්නේ හොඳට ෆිගර් මේන්ටේන් කරන විනු ලස්සන ගෑල් ළමෙක්. කොහොමද ඔය දේවල් මේන්ටේන් කරන් ඉන්නේ? ඒ කියන්නේ ජිම් යනවද බලන් ඉන්න කෙනෙක්ට කොහොමද කියන්නේ? ජිම් යනවා ඇත්තටම හැබැයි අර ලොකුවට මේන්ටේන් කරන්න බෑ. මොකද මම ගෙදර නෙවෙයි ඉන්නේ. හැමදේම මම අර මගේ කැම ටිකව මම තනියම හදා ගන්න ඕන. එතකොට අපි එළියට වැඩකට ගිහිල්ලා ආවට පස්සේ ඇත්තටම අර පොඩියටක් වුණා හරි හදාගෙන කනවා මිසක් අර මේන්ටේන් කරන්න ඕනේ කියලා දැන් ලොකුවට ඇත්තටම මගේ සිද්ධ වෙන්නේ නැහැ. මම හැබැයි කරනවා කියලා ඉන්නේ බලමු. කරනවා කියලා ඉන්නේ. මම හිතන්නේ විනු අපිට බොරු කියන්නේ විනු දැනටවත් මේන්ටේන් කරනවා අපිට කියන්නේ. ඇත්තටම ලොකුවට නෑ. රයිට්. හැබැයි ජිම් එකට යනවා අනිවාර්යයෙන්. ජිම් එකකට යනවා. ගෑල් ළමෙක්ට පෙනුම කියන දේ කොච්චර අත්‍යවශ්‍යද? මං කියන්නේ ෆීල්ඩ් එකට එන්න විතරක් නෙමෙයි. ගොඩක් ගෑල් ළමයි අපි හිතනවා මැරි කරනවා. මැරි කරාට පස්සේ ඔක්කොම මේන්ටේන් කරනවා අත්හැරලා දානවා. එහෙම වෙන්න ඕනේද? මම හිතන්නේ නෑ ගෑල් ළමයි කියලා කියන්නේ අපි අර පිළිගන්න විදිහට අපි මේ ෆීල්ඩ් එකේ හිටියත් නැත්නම් අපි තැනකට ගියාම අපිට යම්කිසි පිළිගැනීමක් තියෙන අපේ අපියරන්ස් එකටනේ. එතකොට අපි මේ දේවල් මේන්ටේන් කරන්න ඕනේ. ඊට අමතරව ඉතින් ඉස්සරහට අපි පාර්ට්නර් කෙනෙක් එක්ක හිටියත් අර කොච්චර කට්ටිය කිව්වත් ලස්සනට නෙවෙයි ළඟට එන්නේ කියලා ඕනම කෙනෙක් කැමති ඉන්නේ තමන්ගේ පාර්ට්නර් ලස්සනයි කියලා කියන්නේ. ඔව්. ඒ හින්දා හැම වෙලේම තමන්ගේ ලස්සන මෙයා කරගන්න සහ මම හිතන්නේ තමන්ගේ හොඳට ඉන්නවා කියලා කියන්නේ ඒක හොඳ මොටිවේෂන් එකක් නේ. මොකද තමන් කැතයි එහෙම කියලා හිතනකොට මම හිතන්නේ අනිත් වැඩ අපිට කරගන්න පුළුවන්. තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ලස්සන මේන්ටේන් කරගත්තා නම් හොඳයි. දැන් විනු කියන්නේ සැලකිය යුතු කාල සීමාවක් තිස්සේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්. අලුතින් ටැලන්ට් එකක් ඇතුව හෝ නැතුව ඉගෙනගෙන ඉන්න කෙනෙක්ට අපි හිතමු දැන් අපි කියන්නේ කතාවට O level fail වෙලා ෂූට් එකක් කළ මොඩල් ෆීල්ඩ් එකට ඉන්නවා කියලා. එහෙම එන එක විනු මුලින් ඉඳලම අනුමත කරේ නැහැ. එහෙම කෙනෙක්ට විනු මොකද්ද දෙන්නේ ඉතින් ඉන්න පණිවිඩය? ඔව් ෆස්ට් තින් ආසාව තියෙන්න ඕන සහ උනන්දුව කැපවීම. ඔය තුන නැත්තම් ඇත්තටම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩක් නැහැ. ඔය තුන නැත්තම් ෆීල්ඩ් එකට આવුත් ඇත්තටම වෙන්නේ වත් දන්නවා ඇති පොඩි කාලයක් ඉන්නවා.
ආයි වෙච්ච දෙයක් නැති වෙනවා. දෙයක් නැති වෙනවා මුදල් පස්සේ යනවා. ඊට පස්සේ වෙන දේවල් දාන මුළු ජීවිතේ විනාශ වෙන විනාශ එක වෙන්නේ. ඉතින් මම හිතන්නේ ආසාව උනන්දුව කැපවීම තියෙන තුනත් එක්ක ෆීල්ඩ් එකට එන්න සහ හොඳ තැනක ඉගෙනගෙන එන්න. ඉගෙනීම මත આવොත් එහෙම කිසිම තැනක කාටවත් ඕන විදිහට රූකඩයක් වගේ එහෙම වෙන්න ඕනේ නැහැ. සමාජ මාධ්‍ය ජාලයේ මේ තරුණ පිරිස එහෙම නැත්නම් මේ යන් ක්‍රවුඩ් එක යූස් කරන විදිය හරිද වැරදිද තමන්ගේ කැරියර් එක තියාගෙන යන්න. සෝෂල් මීඩියා සමහර තැන්වල පාවිච්චි කරන්නේ දැන් ගොඩක් කට්ටිය නෙගටිව් මාකටිං ඔස්සේ ඉස්සරහට එන්න. ගොඩක් කට්ටිය උමනා තියෙන ෆේමස් වෙන්නනේ. මේ දේවල් එක්ක නෙගටිව් මාකටිං ඔස්සේ ඉස්සරහට එන්නේ. සමහර කට්ටිය හොඳට පාවිච්චි කරන ඉතින් සෝෂල් මීඩියා වුණත් තමන්ගේ කැරියර් එකට බ්ලැක් මාක් එකක් වෙන්නේ නැති විදිහට පාවිච්චි කරොත් ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් අද chat one program එකේ විනු තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. විනුත් එක්ක හරි ලස්සන කතා බහක් අපි ගියා. ඔයගොල්ලෝ මමත් හිතනවා ඔයගොල්ලොත් enjoy කරන්න ඇති කියලා මේ අද විනුත් එක්ක කරපු කතා බහ. ඉතින් විනු ඔයාගේ මේ වැඩ රාජකාරි මැද්දේ අපිත් එක්ක එකතු වුණාට ඇත්තටම විනුට ගොඩක් තෑන්ක් කරනවා විනු. විනුට මොකද්ද කියන්න තියෙන්නේ මේ channel එක ගැන? අද වෙච්ච program එක ගැන විනුට මොකද හිතෙන්නේ? ඔව් channel එක ගැන වගේ මොවා ගැන කතා කරන්න ඕන ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රශ්න. හොඳම ප්‍රශ්න ටිකක් ඇවි කියන්නේ මොඩල් කෙනෙක්නේ ප්‍රසන්ට් එකේ නේද කවුරුණත් ෆීල්ඩ් එකේ ගර්ල් කෙනෙක් විදිහට ඉන්න ඕන කොහොමද කියන එක ඇහුවට තෑන්ක් කරනවා නම් මොන බල්පල්ලා නැතුව සහ channel එක ගැනත් කතා කරන්න ඕන channel එකට ඉස්සෙල්ලාම ඔයාලට තෑන්ක් කරන්න ඕන මට කතා කරාට මට වටිනාකමක් දුන්නට ඔක්කොම කලින් තෑන්ක් කරන්න ඕන සහ මේ channel එක හොඳයි මොකද අලුතෙන් ඉන්න කෙනෙක්ට Tamanට ඕනි දේවල් ටික කියා ගන්න ලොකු chance එකක් ඇත්තටම channel එක හොඳයි ඉස්සරහටම යන්න විශ් කරනවා. ඉතින් අපි channel එකෙන් විනුටත් විශ් කරනවා. විනුට ඉස්සරහට ප්‍රසන්ට කෙනෙක් විදිහට නෙමෙයි විනු ස්ටඩි කරලා හොඳට විනු මම මොඩල් කෙනෙක් කියන්න පුළුවන් දවසට අපි ආයෙ ඇවිල්ලා මෙතන කතා කරමු විනුගේ මොඩල් ෆීල්ඩ් එක ගැන. ඉතින් රැඳිලා ඉන්න දිගටම අපිත් එක්ක ආයෙ මේ වගේ ලස්සන chat එකක් එක්ක මම එනවා ඔයගොල්ලෝම හම් වෙන්න. එතකන් දිගටම රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක අමතක කරන්න එපා. subscribe කරන්න YouTube එක. ඒ තරක් නෙමෙයි අපි ඉන්නවා TikTok, Facebook, Instagram කියන social media තුනේමත් අපිව ඒ ඔක්කොගෙමත් follow කරන්න අමතක කරන්න එපා.